22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. දෙවෙනි වර කියවීම කවදාද? සභානායකතුමනි අධිකරණ සංවිධාන සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි. හෙට tomorrow දෙවෙනි වර කියවීම කවදාද? tomorrow හෙට අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමා පනත් කෙටුම්පත් දෙක දෙවෙනි පනත් කෙටුම්පත ආයි කිව්වා. අරු අධිකරණ අමාත්‍යතුමා දෙවෙනි දෙවෙනි පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න. ස්තුතියි. ගරු කතානායකතුමනි අධිකරණ සංවිධාන සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. දෙවෙනි වර කියවීම කවදාද? හෙට tomorrow. යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු ගයන්ත කරුණාතිලක මහතා වරප්‍රසාද ප්‍රශ්න. ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවසරය ඇතුව මෙම වරප්‍රසාද ප්‍රශ්නය සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන නිසා අද දින ඉදිරිපත් කරන්නේ නැහැ. ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට ගරු සභානායකතුමා. Move the regulation. Honorable Speaker, I move the regulations under the Imports and Exports Control Act. To start the debate, Honorable Nishant Jayavira, you have 11 minutes. අරු කතානායකතුමනි 1969 ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි අපි බලාගෙන ඉන්නවා මේවා කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවද කියලා. අද දවසම ඉන්න ඕන. ගරු නිශාන්ත ජයවීර ගරු කතානායකතුමනි මේකට ඇත්තටම විරුද්ධ නම් මේ සතියම මේව අල්ලන් ඉන්න ඕන. ගරු අනියෝජ්‍ය අමාත්‍යතුමා නිශාන්ත ජයවීර නියෝජ්‍ය අමාත්‍යතුමා Honorable Deputy Minister, you have 11 minutes. Order please. Deputy Speaker will come to the chair. ගරු කතානායකතුමනි What's your point of order, Honorable Leader of the Opposition? මයික් එක නැහැ. කැමරාව. මයික් එකක් නැහැ කැමරාවක් නැහැ. හරි. බොහොම ස්තුතියි. What's your point of order, Honorable Leader of the Opposition? අධිකරණයේ ස්වාධීනත්වයට මේ එල්ල කරන මරු පහරට විරුද්ධව අපි නැගී සිටිනවා. අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම. That's not a point of order. Honorable Nishanta Jayavira, Honorable Leader of the House, yes. Can I have Nishanta Jayavira to ගරු speak on? කතානායකතුමනි ලංකාවේ වැඩිම Honorable Leader of the House. ලංකාවේ නිවාස හදනවා කියලා ලංකා ඉතිහාසයේ වැඩිම නිවාස නාස්තිය කරපු පුද්ගලයා ඔයාවක අල්ලගෙන ඉන්න ඕන අවුරුදු ගාණක්. හරිද? ඒ නිසා හැබැයි දවසම ඉන්න ඕන කෝ දැන් අල්ලන් ඉන්නේ මේක. Okay. අන්න මේ Honorable අන්න මනෝගඩේෂන් මන්ත්‍රීතුමා එක ප්‍රතික්ෂේප කළා.